මම කාලකන්න විදියට ඇනුමක් ඇරියා. අම්මෝ උදෙත් වෙලා නේද? S2 අරගන්න කම්මැලිකමේ මම S2 වහගෙන හිටියා. ඇඟමලි කඩන ගමන් මම කෙලින්ම ගත්තේ මගේ ෆෝන් එක. බුදු අම්මෝ වෙලාව 10යි. යකෝ මෙච්චර වෙලා නින්ද යලද? ඊයර කාල් මට නින්ද යනකම් ඉඳලා යන්න ගිහින් අනේ මන්දා මට කොයි වෙලේ නින්ද ගියාද කියලා. මෙච්චර වෙලා සැපර නින්ද යන්නේ නැත්තේ කාල් මාත් එක්ක ඊයර හිටපු නිසා වෙන්නේ නැති. ඇත්තටම කාල් කියන්නේ මට බෙහෙතක්. ඒක නැතුව ඉන්න බැරි විදිහේ බෙහෙතක්. මම කාල්ට good morning අයියේ කියලා WhatsApp message එකක් send කරා. පොරත් තාම නිදිද කොහෙදෝ. මම එහෙම ෆෝන් එකත් ඇඳුරට විසික් කරලා ඇඳත් පිළිවෙකට අස් කරාවා. මිනිස්සෙක් වුණාම පිළිවෙලකට ඉන්න ඕනේ. එහෙම බාත්රූම් එකට ගියපු මම උදේම සීතලට වතුරෙන් හොඳට නාගත්තා. සීතල වතුර ඇඟට වැටෙනකොට ඇඟ දිගේ හිරියක් ගියත් මම කොහොම හරි නාගත්තා. මේ වතුර වලට වැඩිය මම ආස කරන්නේ ලිඳේ වතුර වලට. ඉස්සර මම කොච්චර නම් මොකෙක් නෑවද? දවසක ගේ පැත්තේ ගිහින් එන්න ඕනේ. මම ඔහෙට ගියොත් ආයෙ එන්න හිතෙන්නේ නෑ. එදා කාල්ගේ වෙඩින් එක කැන්සල් වුණාට පස්සේ නෙලුෂා හාමුව මම දැක්කවත් නෑ. ඒ මිනිස්සයා පව් මොනා වුණත් මට එයාගේම දරුවෙක්ට වගේ සැලකුවේ. ගෙදර ගියොත් වලාවට ගිහින් එන්න ඕනේ. මම මිනිස්සෙක් හැටියට ඒ වගේ යුතුයකමක්වත් කරන්න ඕනේ. එහෙම නැත්නම් මගින් නැති වැඩේ මොකක්ද? නෙලුෂාම මට දැනුනේ මගේ තාත්තා වගේ. ඒ මිනිස්සයා ඒ තරම් මාත් එක්ක ලැබී ලිංගතුයි. මොනා වුණත් එදා නෙලුෂාම වෙච්ච ලැජ්ජාව දරා ගන්න බැරුව ඇති. අර ඉසුකුඩිච්චිය හිමීට වගේ ඉඳගෙන රැට ක්ලබ් ගිහින් මිනිහෝ එක්ක එකට ඉඳලා. ඒ ගැන දන්නේ මායි කාලුයි නෙලුෂාමුයි විතරයි. මොකද ඒව පිටට ගියොත් හාමට හොඳ නැති හින්දායි අපි මුකුත් නොකර කසාද එහෙම නවත්තලා දැම්මේ. කසාද නවත්තන්න නැන්දගේ ඇක්සිඩන්ට් එක වගේම ඒකත් එක හේතුවක් වුණා. හොඳ වෙලාවට කාල් එකව බැඳ නැත්තේ. එහෙම වුණා නම් මම අද පපුව පැරිලා මැරිලා. අනේ ඇත්තමයි මට ඒ කාලේ ඌගේ හැඟීම් තේරුම් ගන්න බැරි වුණ හැටියක් සික් ඒ කාලේ මතක් වෙද්දිත් මට ලැජ්ජයි. මම කරපු ගොන් වැඩවලට යකෝ මම කාල් ආදරය කරන එක මරන්නත් ප්ලෑන් කරා නේද? අයියෝ මම මාව මරන්නනේ ප්ලෑන් ගහලා තියෙන්නේ. ජෙයනේ ඒ කාලේ මම හරි මෝඩයි අප්පා. මේවා සමාජ මිනිස්සු දන්නේ නැති හින්දා හොඳයි. ඒ මිනිස්සු දන්නවනම් මට පුකෙන් විතරක් නෙමෙයි හැමතැනින්ම hinaවේ. එහෙම තමානේ මිනිස්සුන්ටනේ වැරදීම් සිද්ධ වෙන්නේ. එහෙම නැතුව කොහොමයි ජීවත් වෙන්නේ? වැරදීම් හදාගෙන ඉස්සරහට යන එක වෙනම වැඩක් ඉතින්. ඒ වගේ දේවල් මට විතරක් කරන්න පුළුවන්. මම මේ සම්බන්ධයෙන් හරි දක්ෂ නිසා හොඳට ගියා. මම එහෙම නාලා ඉවර වෙලා ටවල් එකත් ඉනේ පටලන් එළියට ආවා. කොණ්ඩේ හෙයාර් ඩ්‍රයි එකෙන් අල්ලගෙන ආම් කට් එකකුයි කොට ජංගි කොටේකුයි ගහගෙන කාමරයෙන් එළියට ගියා. මම කාමරයෙන් එළියට එද්දී ඊරෑ පෙරළුණු වීදුරු මල් වාස් එක කවුද වාස් කරලා තිබ්බා. ෂේප් එකේ යන්න ඕනේ මෙතනින් දැක්කේ නෑ වගේ. මම එහෙම කුස්සියට ගිහින් කවුන්ටර් එක උඩින් ඉඳගත්තා. කම්මැලි අප්පා. අද දවස එච්චර හරි නෑ. මුස්පේන්තොයි. තව ටිකක් නිදියන්න එපැයි. අම්මා මට නක්කලේට වගේ එහෙම කියලා පොල් ගන්න පටන් ගත්තා. අම්මා ආයෙත් කුස්සියට එන්න වෙලා. අර ගෑනිට අපි කරා වැඩි අපිට ඇරලා ගියේ යන්න. ගොන් ගෑනි අද ගේ ඇතුලේ පොඩි චෙක් පාරක් දාන්න ඕනේ. කවුද දන්නේ මෙහෙ වෙන දේවල් නුදා කැමරාවක්වත් දාගෙන බලන් ඉන්නවද කියලා. මම අම්මා කිව්ව දෙයට ලස්සන ඩිම්පල් හිනාවක් දීලා වතුර එකක් බොන්න පටන් ගත්තා. ඊරෑ කවුද දන්නේ නැහැ පුතේ මල් වාසක බින්දේ හොර පූසෙක්වත් ගෙට පැනලාද මන්දා. ඌට නම් එසේ මෙසේ විසයක් නෙමෙයි තිබිලා තියෙන්නේ. පොට්ට පූසෙක්ද කොහෙ? මම බිබී හිටපු වතුර එක මට ඉස්පෝලේ ගියා. දෙයෝ අම්මා කියන කතා ඒ පූසෙක් නෙමෙයි අනේ මීයක්. හිර කරගත්ත නේද? කො නැමෙන්න පිටට ගහන්න. අපරාධ සුදු මහත්තයා ඒ වීදුරු මල් පෝච්චිය ඒක සෑහෙන ගාණක් වටිනවා නෝවේ. අම්මා හැම කියා මගේ පිට අත ගෑවා. ඔයා කියන කතාවලට අම්මේ මගේ හાર્ට් එකයි ගලවලා යන්නේ. මම බොහොම අමාරුවෙන් කැස්ස නතර කරගෙන අම්මා දිහා බැලුවා. ඒක එච්චර වටින්නේ නෑ අනේ. අනේ උඹ දන්නවද ඒකේ වටිනාකම? නොදන්නේව නොකිය නිකයිනේ. මට අහුණා නම් ඔක බින්දපු එක හක්කේ තියලා සෙමාරින්නේ. මට ඒ තරම් තරහයි පුතේ. අපරාධේ වටින පෝච්චිය. මට හිඳාඩියක් දැම්මා. අම්මා කිව්වේ ගහලා ඒක මගේ අතින් යම්මි කුඩුනේ කියලා. මම කිව්වනම් මාව හක්කේ තියලා සෙමාරි අම්මා. යකෝ පෝච්චියට වැඩි මම කොච්චර වටිනවද බොල? අම්මට මගේ කිසි අගයක් නැහැ. ඕකනේ මට එහෙම කියන්නේ. හැබැයි උඹට ඕක බින්දන සද්ද ඇහුනේ නැද්ද කොල්ලා? මම නෑ ඇහුනේ නෑ. මට ඇහුනේ නෑ. මන් දන්නෙත් නෑ. අපරාධ ගාරාවක උඹලගේ අප්පච්චිගේ කාලේ ඉඳන් එන පෝච්චියක් නේ. හරි වටිනවා ඒක. බොරු? ආයේ මම මොකටයි බොරු කියන්නේ? උඹලේ අප්පච්චි තමයි මට කිව්වේ ඒක. ඒක ගෙනාවේ එංගලන්තේ මහරජන ළඟ තිබිලලු. ආච්චි මහරජන යාළුවොත් කිව්වේ.
අම්මා වාච්චි හොඳට අඳලා. ආච්චි කොහොමද අනේ ඒ රජිනිගේ යාළුව වෙන්නේ? අනික ඔය වගේව මම දැක්කා. කඩෙත් තිබ්බා. ඕනේ නම් මම අම්මට ගෙනත් දෙන්නම්කෝ. ඇත්තද කොල්ලෝ? මේ ගෑණි එහෙනම් මාව රවට්ටලා නේනම්. ඒකනේ ඔයා රැවටිලා. ගෑනු අපිත් ඕනේ දෙයකට ඇඳිනවනේ පුතා. උඹලේ ආච්චි හෙන කපටි. ඒකනේ. දැන් ඒ වගේ වැඩක් නෑ. අර කෙල්ලට මයි පුතාව හම්බෙන්න ඕනෙලු. මොන කෙල්ල දම්නේ? ශානෙල් ඇදුව. ඒ මොකටද? අපි ආයේ මැරි කරන්නෙත් නෑනේ. මන්දා අද හවස 4ට විතර කැෆේ එකට එන්න කිව්වනේ පුළුවන් නම්. මම ගිහින් බලන්නම්කෝ. ඒ දුව හිතේ අවුලකින් ඉන්නේ. එහෙමද? ඔව් මට කියන්නේ නෑ. ඒ ගැන අපි දැන් වයසයිනේ පුතා. අපිට ඒව දැනගන්න බෑ. මගේ පුතා අහලා බැලුවොත් නම් දුව කියයි. මම බලන්නම්. මම එහෙම කියලා කුස්සියෙන් එළියට ආවා. අම්මා මට කිරියකුත් හදලා දුන්නා. මම ඒක බීලා සාලෙට ඇවිත් ටීවී එක බැලුවා. මේ මගුල නම් බලන්න දෙයක් නෑ. අර කෙල්ල මොකටද දන්නේ මට එන්න කිව්වේ. එදා ඒ කෙල්ල මොකක්ද කියන්න හදද්දිනේ කාලෙතෙන්ට කඩාපැන්නේ. අම්මා කිව්වා වගේ ඒ කෙල්ල මොකක් හරි අවුලකින් තමයි ඉන්නේ. අනේ මට මොකද අප්පා මට බෑ ඔය හැමෝගෙම දුක් ගන්නාරාල වෙන්න. පුළුවන් වුණොත් අද දවස යනවා නැත්නම් ඉන්නවා. මට කොහොමත් කෙල්ලෝ එච්චර දිරවන්නෙත් නෑනේ. ටීවී එකේ බලන්න දෙයක් නැති හින්දා මම channel මාරු කර හිටියා. එපා වෙනවා අප්පා කම්මැලි. ජිම් එකටවත් යන්න ඕනේ. එක්කෝ බෑ වගේ අප්පා. ඇඟට හරිත් නෑ වගේ අදනම්. මම ගේ වටේ පොඩ්ඩක් ඇවිදලා එළියේ ඉන්න මාමගේ කොල්ල ටික කතාවට අල්ලගත්තා. මට මෙයාලගෙන් කාල් ගැන දැනගන්න හිතුණා. මම නැති කාලේ කාල් මොන වගේ ජීවිතයක් ගත කරාද කියලා. කාටත් වැඩිය මේගොල්ලෝ දන්නව ඇති. අයියේ. එතන හිටපු ඒ ටීම් එකේ නායකයා එක්ක මම කතා කරා. හෙන උස මහත හැඩි දැඩි පෙනුමක් තියෙන පොරක්. මම හිතන්නේ ඒ මනුස්සයාට වයස 40ක් වගේ ඇති. මහත්තයා මට අයියා කියන්න එපා. මගේ නම ඩෙම්. මට ඒ නමින් කතා කරන්න. අනේ ආය අහවල් නමක් අයියා කියන වචනේ ලෙන්ගතුයි. මම එහෙම කතා කරන්නම්. ඒත් මේත් නෙමේ. අනේ මම කැමති විදිහට කතා කරන්න දෙන්නනේ. ඔයා මට වැඩිය ගොඩාක් වැඩිමාළුත් එක්කනේ අනික. මහත්තයාගේ කැමැත්තක්. මට දෙයක් දැනගන්න පුළුවන්ද? අහන්න මහත්තයා. කාල් කියන්නේ මොන වගේ කෙනෙක්ද? ඒ කිව්වේ මහත්තයා. අයියා දන්න කාල් මොන වගේ චරිතයක්ද? ඩෑම් පොඩ්ඩක් hina වෙලා මගේ දිහා බලලා ලොකු හුස්මක් පිට කරා. මම හිතන්නේ එයා ලොකු කතාවකට බහින්න වගේ යන්නේ. පොඩි බොස් කියන්නේ දෙවියෙක් වගේ කෙනෙක්. මම පොඩි බොස්ට ලකුණු දානවත් පොඩි බොස් මුරුන් ගතේ තියනවත් නෙමෙයි මෙහෙම කිව්වේ. ඇත්තටම මගේ හදවතට එකගව පොඩි බොස් කියන්නේ දෙවියෙක් වගේ කෙනෙක්. අයියා හැම කියන්න හේතුව මගේ දුව හරි පොඩි. වයස අවුරුදු 12ක් වගේ ඇති. ඒකේ තාම පොඩි මහත්තයා කෙල්ල අන්දයි. ඒකිගේ අම්මා පොඩි එකේ වදන්න ගිහින් හුස්ම අතෑරියා. එදා ඉඳන් මම පොඩි කෙල්ලව තනියෙන් බලාගත්තේ. මම ඒ කෙල්ලව හැක් වගේ රැක්ක මහත්තයෝ. දවසක් මම ලොකු බොස්ගේ හදිස්සි වැඩකට ගිහින් ඉන්නකොට වගේ කෙල්ලව පහරේ වගේ අකයි දූෂණය කරලා මහත්තයෝ. ගෙදර වැඩට හිටපු ගෑණිවත් උන් මරලා දාලා. එදා පොඩි බොස් මාව යන්න මගේ ගෙදරට නොගියා නම් මගේ කෙල්ලද ජීවතුන් අතර නෑ මහත්තයා. අනේ අයියේ මට සමා වෙන්න. මම ඔයාව රිද්දන්න හිතුවේ නෑ. නෑ මහත්තයෝ මට රිදෙන්නේ නෑ. මම ජීවිතේ උපරිමටම දුක් විඳපු මිනිස්සෙක්. මගේ කෙල්ලගේ අන්ද ඇස් දෙක පොඩි මහත්තයා හොත කරලා දුන්නා. කෙල්ලව දූෂණය කරපු පහර බල්ලන්ව පොඩි බොස්ගේ ෆොට් එක හිර කරගෙන මරණේ පෙන්න දුක් දෙනවා. පොඩි බොස් උන්ව ලේසියෙන් අතාරින්නේ නෑ. උන් විඳවනවා මහත්තයෝ. මගේ කෙල්ලට දුන්න වේදනාවන් දහස් ගණනක් උන් විඳවනවා. මගේ කෙල්ලව බේරලා දුන්න පොඩි බොස්ට දෙවියෙක් නොකිය මම වෙන මොනවා කියන්නද මහත්තයා? එවෙලේ ඩේම් අයියා කිව්ව දේවල් අහලා මම තාමත් හිටියේ ෂොක් වෙලා. අනේ එදා කාල් ඒ ගෙදරට නොගියා නම් ඒ කෙල්ලට මොන වෙයිද? පව් අහිංසකී කොහොම ඒ දුක විඳ දරාගත්තද? එච්චර පොඩි වයසකින් කොහොමද ඒ වේදනාව දරාගත්තේ? උඹ නම් මිහිපිට දෙවියෙක් අයියේ. මට උඹ ගැන ගොඩක් ආඩම්බරයි. උඹ වගේ එකෙක් ලබන්න මම කරලා තියෙන එසේ පිනක් නෙමේ. ඒ තාත්තා කොච්චරනම් දුක් වෙන්නේ නැද්ද? කෙල්ලවර ජරා බල්ලොන් ගැතින් දූෂණය කරා කියති. පව් අහිංසක මිනිස්සයා. ඒ තාත්තට මොනවනම් හිතෙන්නේ නැද්ද? අම්මත් නැතුව ඒ දරුවා හදාගන්න ඒ මාමා මොනතරම් කැපවීම කරන්නේ නැද්ද? ඒ කෙල්ලගේ ජීවිතේ දැන් විනාශ වෙලා ඉවරයි. අනේ ඒ කෙල්ලගේ පෙනීම ලබා දුන්න එක මොනතරම් නම් පිනක්ද කාල්? උඹ නම් උපන් ಜಾති මගේ ආදරයෙන් වෙලා ඉපදෙන්න ඕනේ. කාල් කියන්නේ කවුද කියලා මම හොඳටම දැනගත්තේ ඩේම් අයියා කිව්ව දේවල් වලින්. ඇත්තටම කාල් කියන්නේ ගොඩක් හිත හොඳ මිනිස්සෙක්. ඒකයි කතා දෙකක් නෑ. උඹ පින් කඳක් අයියේ.
උඹට දෙන්න මම ගාව නිර්වචන නෑ බං. උඹ ඒ තරමට හොඳ මිනිස්සෙක් බං අයියේ. එන්න හවස් වේගෙන ආපු නිසා අම්මගෙන් බේරීමක් නෑ අර කෙල්ල හම්බෙන්න යන්න කියලා. මම ඇඳුමක් දාගෙන කායකට ළඟට යන්න පඩිපෙළ ටික බහින්න හදනකොටම ඩේසි මගේ ඉස්සරහට ආවා. අක්කේ කොහෙද යන්නේ? ටවුන් එකට. ඇයි මොන හරි ගේන්න ඕනද? නෑ එහෙම දෙයක් නෑ. පරිස්සමින් ගිහින් එන්නකෝ. අක්කේ මොකක් හරි ප්‍රශ්නයක්ද? රුවික එක්ක ප්‍රශ්නයක් දාගත්තද? ඒ දෙන්න දැන් ලවර්ස්ලා. ඇත්තටම ඒක කොයිතරම් හොඳ දෙයක්ද? ඒ දෙන්න දැන් සතුටින් ඉන්නවා. නෑ මල්ලි එහෙම දෙයක් නෙවෙයි. එහෙනම් මම අද රාකිගේ ගෙදරට ගියා. මොකක්? ඒයි එහෙ තිබිලා මට ලියුමක් හම්බුණා. රාකි කලින් දැනන් ඉඳලා තියෙනවා එයා මැරෙනවා කියලා. මොකක්? මේ බලන්න. අක්කා හැම කියලා ඒ ලියුම කියවන්න පටන් ගත්තා. හදිසි සමු ගැනීම. මම දන්නේ නෑ මට තව කොච්චර වෙලා ජීවත් වෙන්න පුළුවන් වෙයිද කියලා. අද ජීවිතේ පළවෙනි වතාවට මම කෙනෙක් වෙනුවෙන් මගේ ජීවිතය දෙනවා. ජීවිතේ හරි පුදුමාකාරයි. මම මේ ලෝකෙට බිහි වෙන්නම අනාථයෙක් විදියට. මගේ අම්මව මම දැකලා නෑ. ඒත් මගේ තාත්තා මම දැකලා තියෙනවා. තාත්තා කියන්නවත් වටින මිනිස්සෙක් නෙමෙයි. ඒත් මම සතුටු හිතෙන ආරංචිය මොකක්ද දන්නවද? මට මල්ලි කෙනෙක් ඉන්නවා. එයා හරි ලස්සනයි. මල්ලි නොදන්න වුණාට මම මේ කොල්ලගේ පස්සේ ගිහින් මම ඌව ආරක්ෂා කරා. මම මගේ පොඩි එකාට ගොඩක් ආදරේ. දන්නවද මට කියන්න තියෙන නරකම සහ දුක හිතෙනම ආරංචිය මොකද්ද කියලා? මං ආදරේ කරන්නේ දාරට. ඔව් මම දන්නවා එයා මට අයිති නැති වගේ. ඒත් මට දැනෙන හැඟීම මට පාලනය කරගන්න බෑ. මම දාරට ආදරේයි කියලා මම දන්නේ නෑ. ඒත් මට එයාව ඕනේ. ඒත් ඒක කරගන්න බැරි වැඩක්. කාල් කියන්නේ මගේ හොඳම යාළුවා වගේම මගේ හොඳම සහෝදරයා. ඌට විතරයි ඒ නිදුගුඹ මල වයිති. ඉතින් මම කාල්ව දාරට බාර කරනවා. දාරා මගේ මල්ලිට ආදරය කරන කෙනෙක් හොයලා දෙන්න. පව් මගේ පොඩි එකා. මම වගේම ඌත් ගොඩක් දුක් විඳා. මම ඔබෙන් ඉල්ලන අන්තිම ඉල්ලීම මේක. මම කාල්ට දාරට කවදාවත් දැකලා නැති අම්මට මාව එපා කියලා මරන්න කියපු තාත්තට මගේ හුරුතලේ මගේ මල්ලිට මගේ හුස්ම තරම් ආදරේ. ඩේසි පරිස්සම් වෙන්න මම උඹටත් ආදරෙයි. එහෙනම් මේ ආත්මෙට මේ ඇති මට දුක් විඳලා හරි මහන්සි. හැමෝටම ආදරෙන්. රාකි. අනේ මල්ලි. රාකි පව් මල්ලි. අක්කා මාව බදාගෙන අඬනකොට මම ගල් වෙලා වගේ බලන් හිටියා. මම මොකක්ද මේ වෙලාවේ කරන්න ඕනේ? මම මොකක්ද මේ වෙලාවේ නොකරන්න ඕනේ කියලා මට හිතා ගන්න බැරි වුණා. අනේ ඇයි රාකි මට මේ තරම් රිද්දෙන්නේ? උඹ කොයිතරම් හොඳ මිනිස්සෙක්ද? මමයි උඩුගු කමෙන් ඉඳලා උඹව ගණන් ගත්තේ නැත්තේ. අනේ දෙවියනේ තිසුන් කියන්නේ රාකිගේ මල්ලි බව මම කලින් දැනන් වුණත් මම හිතුවේ නෑ රාකි තිසුන්ට මේ තරම් ආදරය කරන්නේ නැති කියලා. ඒ හිතේ මොන තරම්නම් ආදරයක් තියෙන්නේ නැද්ද? අම්මට තාත්තට පවා ඒ හිණි ඉඩක් තිබිලා තියෙනවා. බලාගෙන ගියාම මුන් ඔක්කොම කරලා තියෙන්නේ විදවන එකනේ. මට අඬන්නවත් කෑ ගහන්නවත් අඩුම තරමේ මම මොකක්ද කරන්න ඕනි කියලාවත් මට තේරෙන්නේ නෑ. මම මේ ලියුම අනිවාර්යෙන් තිසුන්ට පෙන්නන්න ඕනි කියලා විතරයි මම දන්නේ. කාල් ඊළඟ කොටසෙන් බලාපොරොත්තු වෙන්න.